සුබ දවසක් ඔයාලට. අපිට ෆ්‍රයිඩ් රයිස් නූඩල්ස් කියනකොට මතක් වෙන්නේ චිකන් නැත්තම් ආලු ඩෙවල්නේ. ඒත් ඔයාලා බිත්තර මේ විදියට හදලා බලන්නකෝ. මස් මාළු ඕනම නැහැ මේ විදියට හදද්දී. දැන් අපි හදන විදිය බලමු. මේකට මම බිත්තර පහක් අරගන්නවා. දැන් මේකට ගම්මිරිස් කුඩු ලුණු එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊළඟට පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් රත් වීගෙන එද්දී බිත්තර මිශ්‍රණය එකතු කරගන්න. දැන් මේක විනාඩියක් විතර තැම්බෙන්න තියලා මෙන්න මේ විදියට ලොකු කෑලි හිටින විදියට බිත්තර හදාගන්න. මෙන්න මේ විදියට බිත්තර ටික හොඳට තැඹුණාට පස්සේ මේ ටික පෑන් එකෙන් අයින් කරගන්න. ඊට පස්සේ ඒ පෑන් එකටම තෙල් ටිකක් එකතු කරලා තෙල් රත් වීගෙන එද්දී පොඩියට කපපු සුදු ලුණු ඉඟුරු එකතු කරලා තප්පර 30ක් විතර බැදගන්න. දැන් ඒකට කරපිංචා, රම්පේ, අමු මිරිස් එකතු කරලා විනාඩියක් විතර සුවඳ එනකන් තෙම්පරාදු කරගෙන ලුණු මාළු මිරිස් එකතු කරගන්න. දැන් මේකට ලුණු, ගම් මිරිස් කුඩු, මිරිස් කුඩු එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට සෝයා සෝස්, තක්කාලි සෝස්, චිලි පේස්ට් එකතු කරලා අඩු ගින්දරේ මිශ්‍ර කරගෙන වතුර ටිකක් එකතු කරලා විනාඩියක් විතර උයාගන්න. දැන් ලුණු කොළ එකතු කරලා මිශ්‍ර කරගෙන කලින් හදාගත්ත බිත්තර ටික එකතු කරගෙන හොඳට බිත්තරවල වදිනකම් මිශ්‍ර කරගෙන මේක හදාගන්න. මෙන්න මේ විදියට බිත්තර හදලා බලලා රස කොහොමද කියලා ඔයාලත් කමෙන්ට් කරන්න.